ආයිබෝන් හැමෝටම අපි දැන් අදත් BTC අප්ඩේට් එක ගැන කතා කරන්න තමයි ආවේ. අපි ඊයේ නතර කරද්දි BTC අප්ඩේට් එක ගැන මම පොඩි සමරි එකක් කියන්නම් අපි ඊයේ දවසේ කතා කරපු දේවල් ගැන. මෙන්න මේ ලෙවල් එකේදී ඔයගොල්ලන්ට පේන්නේ නැති මම ඒක මාක් කරලා පෙන්නන්න. මෙන්න මේ ලෙවල් එකේ ලෙවල් එකට වගේ BTC ඇවිල්ලා තිබ්බා නිකන් මම මෙතන ඉරක් ඇඳලා පෙන්නනවා ඔයගොල්ලන්ට. මෙන්න මේ ලෙවල් එකේදී අපි කතා කරපු දේවල් තමයි මෙතන හොඳ සපෝට් එකක් තියෙනවා. ඒ සපෝට් එකේ BTC මාකට් එක මෙතනින් ට්‍රැප් එකක් තියෙනවා කියලා කිව්වා. ට්‍රැප් එක කියන්නේ මෙතනදී ගොඩක් කට්ටිය අප් කරන්න try කරනවා. එතකොට සාමාන්‍යයෙන් liquidity call කරන්න මාකට් එක පල්ලෙහාට එන්න පුළුවන් කියන එක අපි කතා කරා. ඒ වගේම කතා කරා මගේ levels තියෙන මේ පල්ලෙහා. ඒ කියන්නේ මේ OB එකයි සෙල් ලික්විඩිටි කියන ලෙවල්ස් වලට මාකට් එක එයි. හැබැයි මම එතනදී ඔයගොල්ලන්ට ඇඩ්වයිස් කරා එහෙම ආවත් මාකට් එක මෙතනින් වැදිලා අප් වෙයි කියලා ගන්න එපා. තවත් කන්ෆර්මේෂන් බලන්න නැතුව කියන එක. ඒ විදිහට මේක හරියටම වුණා. මෙතනට මාකට් එක ආවා. මාකට් එක ආයි උඩට ගියා. අපි මෙතන මාක් කරපු fair value gap එකට වැදුනා. ඊට පස්සේ ආයිම මාකට් එක ආයි ඩවුන් වෙලා තියෙනවා පල්ලෙහා තිබ්බ සපෝට් එකට. ආයිම ෆෙයාර් වැලියු ගැප් එක. එතකොට මේක රෙසිස්ට් මේ කොළ පාට ලයින් එක රෙසිස්ටන්ට් එකක් වෙනවා. එතකොට එතනට ආයි ටච් වෙලා තියෙනවා මේ ලෙවල් එකේදී. අපි ඒක නිකන් මාක් කරලා බලමු. දැන් අපි මෙතනනේ හිටියේ. මාකට් එක මෙතනට ආවා. ආයි වැදුනා. ආයි පහළට ආවා. ආයි වැදුනා. ආයි පහළට ආවා. ආයි වැදුනා. ආයිම මාකට් එක කඩාගෙන පල්ලෙහාට ගිහිලා දෙනවා. හරිද? ඔන්න ඔතනදී දැන් මම ඊයේ කියපු සමරි එක තමයි මම කිව්වේ මෙතනදී ඕන කෙනෙක්ට චැලෙන්ජ් කරන්න පුළුවන් කිව්වා මාකට් එක මෙතනින් අප් වෙයි කියලා. ඒ වගේම මෙතන හොඳ සපෝට් එකක් තියෙන නිසා. ඉතින් මම කිව්වා එතනදී කලබල වෙලා එන්ට්‍රි ගන්න එපා. හදිස්සි වෙන්න එපා. මාකට් එක මේ ලෙවල් එකට එයි කියලා. ඒ වගේම මාකට් එක ආවා. එතනදී මාකට් එක වේව්ස් වගේක් හැදුවා ඒ ලෙවල් එකේදී. එතකොට මම කිව්වා මේ ලෙවල් එකට ආවත් කන්ෆර්මේෂන් නැතුව මාකට් එක අප් එකක් ගන්න එපා. මෙතනදී පොසිබිලිටි එකක් තියෙනවා අප් වෙන්නයි ඩවුන් වෙන්නයි දෙකම. එතකොට මේ ඒ නිසා කලබල වෙලා අප් එකකට යන්න එපා කියන එක මම ඔයගලන්ට පැහැදිලිව ඊයේ කිව්වා BTC වල අප්ඩේට් එකේදී. හරි. අපි බලමු BTC වලට මොනවද වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් අපි ඊයේ මාක් කරගත්ත මේ yellow color box එක ඇතුළේ තමයි අපි කිව්වේ මාකට් එක වේව් වෙනවා කියලා. ඒ කියන්නේ මාකට් එක තාම BOS එකක්වත් චොච් එකක්වත් හැදිලා නැතුව එකම ලෙවල් එකේ වේව් වෙවි තියෙනවා කියන එක අපි කිව්වා කලිනුත් අපි මේ ලෙවල් එකේදී කතා කරා. මොකද උනේ කියන එක. හරි ඊට පස්සේ දැන් මෙතනදී අපිට බලන්න පුළුවන් දෙයක් තමයි දැන් මාකට් එක මෙන්න මේ ලෙවල් එකේ තියෙන අපි එතනට එමු. එතකොට දැන් අපි මෙතන වෙච්ච දේ ගැන කතා කරොත් මාකට් එක දැන් අපි මෙතන හයි ලෝ එකක් මාක් කරලා තිබ්බා පල්ලෙහා. මෙතන ලික්විඩිටිත් ඒ ලෙවල් එකට අපි දීලා තිබ්බා. එතකොට මාකට් එක මෙතනදී ලික්විඩිටි ටච් කරලා ලික්විඩිටි අරගෙන මාකට් එක හැබැයි ස්ට්‍රෝං බොඩි එකක්වත් හැදෙන්නේ නැතුව ආයෙ උඩට ගිහිල්ලා තිනවා. මෙතන අපිට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් මේ ලෙවල් එක අනිවාර්යයෙන්ම චොච් එකක් විදියට. හරිද? එතකොට මේ චොච් එකට බ්‍රේක් කරන්නේ නැතුව මාකට් එක මෙන්න මේ ලෙවල් එකේදී ආයෙ උඩට ගිහින් තියෙනවා. හරිද? ඒ කියන්නේ එතන වේව් එකක් හැදිලා තියෙනවා මාකට් එක. හරිද? එතකොට දැන් මාකට් එකේ මෙතන ඊට පස්සේ මෙන්න මේ ලෙවල් එකේදී මෙන්න මේ කැන්ඩල් එකෙන් මාකට් එක මේ චොච් එක කියන්නේ මාකට් එක පැටර්න් එක රිවර්ස් කරලා තියෙනවා. මම මේ ඉන්නේ 15 මිනිත්ස් වල. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. කියන්නේ අපිට ඕන කෙනෙක්ට එක එක ස්ට්‍රැටජිස් තියෙනවා. මම ඒක ඉස්සලා මුලින්ම ඕගලන්ට නිකන් අයිඩියා එකක් දීලා ඉන්න එක. දැන් ඕගලන්ට උදාහරණයකට මේක තව අපි බලමු නිකන්. දැන් අපි 4 hours ගියොත් මේකේ තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක්. මොකද දැන් මෙතන මෙතනින් ඇවිල්ලා මෙතන මෙතන එහෙම කියන්නත් අමාරුයි අපිට. මෙහෙම ගිහිල්ලා මෙහෙම. ඒ කියන්නේ මේක තාම තියෙන්නේ දැන් මේ ලෙවල් එක බ්‍රේක් කරොත් අපිට කියන්න එපා. පුළුවන් මාකට් එක 4 hours වලදී අප් ට්‍රෙන්ඩ් එකකට මූව්මන්ට් එකක් අරන් තියෙන එක. තාම මේ ලෙවල් එකේදී කියන්න බෑ. මොකද මෙන්න මේ ඒරියා එක. මෙන්න මේ ඒරියා එක තමයි මාකට් එක වේව් එකක් තියෙන. ඒ කියන්නේ මේ හැදෙන හැම එකම මම අර ඊ කතා කරා වගේ ඉන්ටර්නල් මාකට් ස්ට්‍රක්චර් එක ඇතුලේ තමයි මෙයා වේව් එක හැදෙන්නේ. එතකොට මේ ටයිම් ෆ්‍රේම් අපි චේන්ජ් කරද්දී එක එක්කෙනාට කියන්න පුළුවන් නෑ මාකට් එක තාම ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙනවා. දැන් 1 day ගියොත් එතකොට ඒ හා සමානව දැන් අපි බැලුවොත්
ඒකත් අපිට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි මාකට් එක පෙන්වන්නේ BTC වල. මොකද මෙතනදී පහළට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයිම මෙතනට වැදිලා එයා තාම මෙතන BOS එක මේක මා ඩවුන් කියන්නේ bearish market එකක් නේ. එතකොට මේක තමයි BOS එක වෙන්නේ. මේක තමයි චොච් එක වෙන්නේ. එතකොට එතනදී තාම බ්‍රේක් වෙලා නැති නිසා තාම මෙයා එක වේව් එක තමයි යන්නේ. එතකොට එක එක්කෙනා සමහර කෙනෙක් ඇනලයිස් කරන්න පුළුවන් 1 day time frame එකේ, තව කෙනෙක් 4 hours වල, සමහර කෙනෙක් week වල, සමහර කෙනෙක් 1 hour වල. ඉතින් ඒ කින එකාට ඒක ඩිපෙන්ඩ් වෙනවා තමන්ගේ ස්ට්‍රැටජි එක අනුව. ඒක පටල ගන්න එපා කොයිම වෙලාවකවත්. මේ මොකද එහෙම වුණොත් වෙන්නේ ඕගොල්ලන් ටයිම් ෆ්‍රේම් එකේ කෙනෙක් කියනවා නෑ මේක කොහොමද ඩවුන් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ, මේක අප් ට්‍රෙන්ඩ් එකක් නේ. තව කෙනෙක් කියනවා නෑ මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්, මේක අප් ට්‍රෙන්ඩ් එකක් නේ. ඉතින් ඒ නිසා තමන්ගේ ස්ට්‍රැටජි එක පටල ගන්න එපා. අනිවාර්යයෙන්ම තමන් තේරුම් ගන්න ඕනේ තමන් මොන ටයිම් ෆ්‍රේම් එකකද එන්ට්‍රීස් ගන්න, එන්ට්‍රීස් බලන්නේ, ඇනලයිස් කරන්න කියන එක. දැන් මම මේ ඉන්නේ 15 minutes වල ඇතුළේ. හරිද? දැන් අපි කතා කරගෙන හිටියේ දැන් මෙතනදී මෙන්න මේ චොච් එක බ්‍රේක් කරා මාකට් එක අපිට පෙන්නවා රිවර්ස් එකක් තියෙනවා කියලා. එතකොට මාකට් එක මේ හරිය ඉඳන් මේ හරියට පහළට වැටලා තියෙනවා. දැන් අපි බලමු දැන් මාකට් එක එතනට ඒ ලෙවල්ස් වලට ආවයි. දැන් මෙතන අපිට පේනවා හොඳ සපෝට් එකක් පහළ තිබිලා තියෙනවා මෙන්න මේ ලෙවල් එකේ. අපි ඒක මාක් කරගමු පල්ලෙහා. මෙන්න මේ ලෙවල්ස් වල සපෝට් ඒරියා එකක් මෙන්න මේ ලෙවල්ස් වල තිබිලා තියෙනවා. එතකොට මාකට් එක ටච් වෙලා පහළට ගිහිල්ලා දැන් මේ ඒ ලෙවල් එකේ තමයි කොන්සොලිඩේට් වෙවි මාකට් එක තියෙන්නේ. හරිද? දැන් එතකොට අපි බැලුවොත් මෙතන ෆෙයාර් වැලියු ගැප් එකක් තියෙනවා. අපි මේක මාක් කරගමුකෝ. අපි මේක ගත්තේ කොළ පාටනේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් අපි අඳගත්තේ කොළ පාටින්. හරි. එතකොට දැන් මේ සපෝට් එක. දැන් මේ උඩ ලෙවල් එක අපිට රෙසිස්ටන්ට් එක අපි ඉස්සලා මාක් කරගත්ත ලෙවල් එක රෙසිස්ටන්ට් එකක් විදියට ගන්න පුළුවන්. මේක මකා ගන්න නැත්නම් ඉරි කැලිත් එක මුකුත් කරගන්න බැරි වෙනවා. හරි. දැන් මෙන්න මේ ලෙවල් එකේ තමයි මාකට් එක තියෙන්නේ. මෙයා දැන් මෙතන තමයි මාකට් එකේ දැන් මම මේ උඩින් මාක් කරපු ටික අයින් කරගන්න නැත්නම් කොම්ප්ලිකේට් වැඩි වෙනවා. තේරුම් ගන්න බැරුව නැත්නම් මේ ඉරි කැලි වැඩි මේ මොකද මාකට් එකේ නැත්නම් අපිට මේ හරියට ඇනලයිසින්గ్ එකක් කරගන්න අමාරුයි ගොඩාක් ඉරි කැලි තිබ්බහම. හරි. මෙතන දැන් මේ FVG එක දැන් IFVG එකක් වෙනවා. ඒ කියන්නේ FVG එක එයා ෆිල් කරලා තියෙනවා. හැබැයි ඒක එහෙම ෆිල් වෙන ඒවට අපි කියනවා IFVG කියලා. එතකොට ඒකට ආයි මාකට් එක එන්න පුළුවන් කියන අයිඩියා එකක් තියෙනවා. හරි. දැන් එතකොට මේ චොච් එක බ්‍රේක් කරලා තිනවා. මෙතන දැන් වැලිඩ් නැහැ. ඒකත් අපි අයින් කරගමු. හරි. මෙයා චොච් එක බ්‍රේක් කරගෙන පහළට ගිහිල්ලා තියෙනවා මෙන්න මේ ලෙවල් එකේදී. අපි දැක්ක මෙන්න මේ පල්ලෙහා ලෙවල් එකේ මෙතනනේ අපේ තිබ්බේ. මේ මෙන්න මේ හරි. මෙන්න මෙතන තමයි තිබ්බේ අපේ හයි ලෝ එක. ඒක මාක් කරගෙන පල්ලෙහාට මේ බ්‍රේක් කරගෙන පල්ලෙහාට ආ ගිහින් තියෙනවා මාකට් එක. අපි ඒකත් අයින් කරගමු. ඒකත් අයින් කරගමු. හරි. හරි. දැන් අපි අලුතෙන් අපේ ඇනලයිස් එක කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. දැන් මාකට් එකේ ගත්තොත් මෙතන කිහිපයක්ම තියෙනවා ෆෙයාර් වැලියු ගැප්. අපි ඒකත් මාක් කරගමු. මෙතන එකක් තියෙනවා. මිස් වෙන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ මම මේ නිකන් රෆ්ලි මාක් කරන්නම්. මෙතන එකක් තියෙනවා. අපි තව එකක් ගමු මේ හරියට. මෙන්න මෙතන එකක් තියෙනවා. මේ කී ලෙවල්ස් මේ වලට මාකට් එක එන්න පුළුවන් කොයිම වෙලාවකරි. කියන්නේ අපිට කියන්න බෑ ඒක අදද හෙටද කියන එක. ඒ කියන්නේ අපි ප්‍රෙඩික්ට් කරන්නේ කොයිම වෙලාවකරි මාකට් එක ওই ලෙවල්ස් වලට බ්‍රේක් කරනවා. සමහර අය FVG සමහර අය කියන්නේ ගොඩක්ම නෙමෙයි සමහර අයට කියන්න පුළුවන් 150ක් මාකට් එකේ ටච් වුණාට පස්සේ ඒ කැන්ඩල් එක කියන්නේ අපි දන්නවනේ FVG එකක් කියන්නේ කැන්ඩල් තුනක එකතුවක්. පළවෙනි කැන්ඩල් හැදෙන කැන්ඩල් එක සහ දෙවෙනියට කැන්ඩල් තුන්වෙනියට හැදෙන කැන්ඩල් එක දෙවෙනියට හැදෙන කැන්ඩල් එකේ සම්පූර්ණව ෆිල් වෙලා තියෙනවා. එහෙම නැත්නම් එතන ඉන්බැලන්ස් එකක් මාකට් එකේ ඉන්බැලන්ස් එකක් හැදෙනවා කියලා අපි කියනවා. එතකොට දැන් මෙතනදී සමහර අය දක්ක සමහර ට්‍රේඩර්ස්ලා මාකට් එකේ ඒ කැන්ඩල් එකේ 150ක්
විතර ෆිල් වුණාට පස්සේ ඒගොල්ලෝ කියනවා එතන ඉම්බැලන්ස් එක ෆිල් වෙලා ඉම්බැලන්ස් එකක් නැහැ කියලා. එක එක්කෙනාගේ අයිඩියාස් සහ එක එක්කෙනා ඇනලයිස් කරන මෙතඩ්ස්. ඒ කියන්නේ අපිට ඒකට තර්ක කරන්න බෑ. හැබැයි එක එක්කෙනා දකින විදිහ එක. හරිද? හරි. එතකොට දැන් මාකට් එක මෙතන තියෙනවා. හරිද? අපේ දැන් මාක් කරගමු අපේ මෙතන මේක තමයි ලෝ හයි එක, මේක තමයි ලෝ එක. හරිද? එතකොට දැන් මෙතන චොච් එක බ්‍රේක් කරානේ. මෙන්න මේ ලෙවල් එකේදී අපි එකත් ආයෙ නිකන් පොඩ්ඩක් මාක් කරගමු. මෙන්න මේ ලෙවල් එකේදී චොච් එක බ්‍රේක් කරපු නිසා දැන් මාකට් එක 15 මිනිත්ස් වලදී අපි මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදියට දකිනවා. එතකොට දැන් මෙතනදී ලෝ හයි එකයි ලෝ එකයි තියෙනවා. එතකොට අපි අර ඊයේ ඇඳගත්තා වගේ මෙතනදී ඇඳ ගන්නවා මෙන්න මෙහෙම බොක්ස් එකක්. එතකොට අපිට හරි මෙන්න මේ රේන්ජ් එකේ තමයි දැන් මාකට් එක දුවන්නේ. මේක පොඩ්ඩක් ඔපැසිටි එක අඩු කරගමු. නැත්තම් ඔය ගන්නට තියනවා. හරි මේකට වැඩි කරගමු. මොන හරි ඕගොල්ලන්ට පේනවා නම් මෙතන තව එකතු කරගන්න ඕන දේවල්, තව ඕගොල්ලන්ගේ තියෙන අයිඩියාස් ඒවා කමෙන්ට් කරන්න. ඒක වැඩි සපෝට් එක තියාගන්න. හරි. දැන් මෙතන තියෙන දැන් මෙතන තමයි අපි ඊයේ කතා කරා වගේ ලික්විඩිටි ටික තියෙන්නේ. මෙන්න මේ රේන්ජ් එකේ තමයි ලික්විඩිටි දෙක අපිට උඩ පහළ ලික්විඩිටි තියෙනවා කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඊළඟ ප්‍රෙඩික්ට් එක මොකක් වෙයිද? මාකට් එක මේ කියන කී ලෙවල්ස් වලට එන්නත් ඕන. මේ කියන දැන් මේක අපි දන්න මේක බ්‍රේක් කරොත් මේ ලයින් එක බ්‍රේක් කරොත් සෙල් ලික්විඩිටි තව යාරගෙන මාකට් එකේ BOS එකක් හදලා මාකට් එක පහළට යනවා. එතකොට මේ කියන ලයින් එක කියන්නේ බයි සයිඩ් එක කියන්නේ මේ පැත්ත බයි සයිඩ් එකනේ. එතකොට මේ පැත්ත ලික්විඩිටි බ්‍රේක් කරොත් මෙතන චොච් එකක් අරගෙන ආයි මාකට් එක රිවර්ස් එකක් වදිනවා බයි සයිඩ් එකට. දැන් මාකට් එක බෙයාරිෂ් තමයි තියෙන්නේ. එතකොට ෆුල් සයිඩ් එකට මාකට් එක ආයි චේන්ජ් වෙනවා. හරිද? හරි. එතකොට මං ආයිම දැන් මං ඊයේ තමයි පළවෙනි වීඩියෝ එක මගේ channel එකේ මම පටන් ගත්තේ. ඉතින් මම ආයිම කියන්නේ මම මේක එන්ට්‍රි එකක් නෙමෙයි ඔයගොල්ලන්ට කියන්නේ. මං කියන්නේ මේ channel එකෙන් ඔයගොල්ලන්ට මේන්ලි උත්සාහ කරන්නේ BTC මාකට් අප්ඩේට්, Solana, Ethereum, ඊට පස්සේ මේන් කොයින් Doge වගේ තියෙන කොයින්ස් ගැන කතා කරන්න. මම ඊයේත් කිව්වා ඔයගොල්ලන්ට මොකක් හරි කොයින් එකක් ගැන දැනගන්න තියෙනවා නම් මොකක් හරි අප්ඩේට් එකක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ කොයින් එකේ වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ට channel එකට දාන්නම් මේ අප්ඩේට් එක. එතකොට අපිට බලන්න පුළුවන් අපි ඊයේ කතා කරපුවා ඒ විදිහටම වුණා. මේ ලෙවල් එකට මාකට් එකේ කිව්වා ඒ ලෙවල් එකටම ගාන්ට මාකට් එක ආවා කොන්සොලිඩේට් වුණා. ගන්න එපා කිව්වා මාකට් එකට ආපු පළියට. මොකද අපි එන්ට්‍රි එකක් ගන්න කලින් කන්ෆර්මේෂන් දෙනවා. මං ඊයේත් පැහැදිලිව කිව්වා එයා අපිට කන්ෆර්මේෂන් එක දෙනකම් කියන්නේ මම බලන කන්ෆර්මේෂන් එකට ඕකේ වෙනකම් වේට් කරන්න. ඊට පස්සේ තමයි කොච්චර මූවමන්ට් එකක් තිබ්බත් තමන් බලන කන්ෆර්මේෂන් දෙකක්ද තුනක්ද හතරක්ද පහද සාමාන්‍යයෙන් තුනක් හෝ තුනකට වැඩියෙන් තමයි අපි කන්ෆර්මේෂන් ගන්න කියන්නේ. ඒතකොට කන්ෆර්මේෂන් අරගෙන A levels වලට ආවේ නැත්නම් ඒ කන්ෆර්මේෂන් ෆිල් වුනේ නැත්නම් ඒ කියන්නේ අපි කියන්නේ අර අපි අර chart කියන්නේ මේ මොකක් හරි අපි දැන් කන්ෆර්මේෂන් ටිකක් තියෙනවා නම් ඒක හරියටම ඒ කන්ෆර්මේෂන් ටික ෆිල් වෙනවද කියලා අපි බලන්න ඕනේ. හරිද? ඒක නිකන් අර නිකන් අපි අත්වැඩි මොකක් හරි වැඩක් කරනවා වගේ. ඒක හරියටම කන්ෆර්ම් වුණොත් තමයි අපි එන්ට්‍රි එක ගන්න. මොනම කොච්චර ඊට පස්සේ සමහරට අපි හිතන්නේ නැති විදිහට මාකට් එක අපි හිතුව පැත්තට යන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න එහෙම ට්‍රේඩ් කරන්න ගියොත් අනිවාර්යෙන් අපේ
ලික්විඩිටි වෙනවම තමයි අපේ වොලට් එක. හරිද? අපේ වොෂ්ම වෙලා යනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මෙතනත් පොඩියට නිකන් අපිට ඇඳ ගන්න පුළුවන්. මේ හරියම ගැන එච්චරම වැදගත් නැහැ. වයි නිකන් මං ඇඳකෝ මේකේ මාකට් එකට. මේ හරි. පාට වෙනස් වෙනවා. එතකොට ඔන්න ඔය ලෙවල් එක. එතකොට වෙන්න පුළුවන් දේවල් ටික තමයි දැන් මාකට් එකේ. මාකට් එක මම කතා කරේ මේ දැන් මේ ලයින් එකේ මෙයා දුවනවා. දැන් මගේ ප්‍රෙඩික්ෂන් එක නම් තියෙන්නේ මාකට් එක දැන් මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඔන්න ඔහොම ඇවිල්ලා දැන් ඔය වගේ ලෙවල්ස් වලට ඇවිල්ලා මෙන්න මේ ලෙවල් එකට මාකට් එක ටච් කරලා ආයිම මෙන්න මේ ලයින් එකෙන් කියන්නේ මාකට් එකේ මේ සමහරට මේ ලික්විඩිටි අරගෙන පහළට එන්න පුළුවන්. නැත්තම් මෙතන තියෙනවනේ හොඳ මෙතන අපිට ගන්න පුළුවන් OB එකක්. හරිද? එතකොට මෙන්න මේ හරි ලෙවල් වලට ඇවිල්ලා මාකට් එක ආයෙම පහළට යන්න පුළුවන් කියන ප්‍රෙඩික්ෂන් එක දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාකට් එක මෙන්න මේ ලෙවල්ස් වලින් උඩට මෙහෙම කියන්නේ ඔහොම වැදිලා උඩට යන්න පුළුවන් කියන ප්‍රෙඩික්ෂන් එකක් අපිට ගන්න පුළුවන්. හරිද? දැන් කොයිම වෙලාවකත් මම කියන්නේ සමහරවිට මේ තියෙන කී ලෙවල්ස් වල වැදිලා මාකට් එක පල්ලෙහාට එන්න පුළුවන්. මම ඒකයි කියන්නේ හැම වෙලේම Tamanට කියලා කන්ෆර්මේෂන්ස් තියෙනවා. මාකට් එක මේ ලෙවල් එකට ආවා, කී ලෙවල් එකකට ආවා. එතනදී බලන්න. දැන් මම නම් කන්ෆර්මේෂන් ගද්දි 1 minute බලනවා, 5 minutes බලනවා, 15 minutes බලනවා. එතකොට මගේ තියෙනවා ඒ මම බලන කන්ෆර්මේෂන් ටික ඕකේ නම් විතරයි මම එතනට ගිහිල්ලා يعني ඒ ලෙවල් වලින් එන්ට්‍රි එකක් ගන්න. එහෙම නැතුව දැන් මම ඊයේත් ඒක හොඳට පැහැදිලිව කිව්වා. දැන් ඊයේ මේ ලෙවල් එකේදී මාකට් එක අනිවාර්යෙන් අප් වෙන්න chances තිබ්බා. කියන්නේ possibility එක වැඩි down එකට වඩා. හැබැයි මම කිව්වා ගන්න එපා, කලබල වෙන්න එපා. කොයිම වෙලාවකවත් මොකද මෙයාගේ ඔගොල්ලෝ මොකක් හරි හදාගෙන තියෙන කන්ෆර්මේෂන් එකක් තියෙනවනම් එහෙම නැතුව මොකද්ද ඔගොල්ලොන්ගේ ලෙවල්ස් වලට ආවේ නැත්තම් මොනම කොච්චර මාකට් එක මූව් වුණත් ගන්න එපා. මොකද ඕන තරම් මාකට් එකේ එන්ට්‍රීස් තියෙනවා. ඒ නිසා කලබල වෙන්න එපා. මේක එක දවසකින් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එහෙම කරන්න යන්නත් එපා. අපරාධ නිකන් තියෙන සල්ලි ටික නාස්ති වෙනවා සහ ඔයගොල්ලෝ නිකම්ම වොෂ් වෙලා යනවා. හරිද? ඉතින් මේක තමයි කියන්නේ දැන් මේ ලෙවල්ස් වල දැන් අපි කතා කරපු ලෙවල්ස් වල මාකට් එකේ ප්‍රෙඩික්ෂන් එක මේක තමයි BTC වල පැත්තෙන්. එතකොට අපිට දැන් අපිට ඕන දැන් 4 hours වලට ගියොත් දැන් මේකේ තව අපිට කන්ෆර්මේෂන් ඕනනම් බලන්න පුළුවන්. දැන් මේක ගිහිල්ලා තියෙනවා. දැන් මෙතන මේ හොඳ fair value gap තියෙනවා 4 hours වල. සෑහෙන මාකට් එක තව උඩට එන්න පුළුවන් කියන අයිඩියා එකක් තියෙනවා. මොකද මෙතන අනිවාර්යෙන් ෆිල් වෙලා නැති fair value gaps තියෙනවා. එතකොට දැන් අපි නිකන් මේ 4 hours වලින් මම මේකට ඔයගොල්ලෝ නිකන් අයිඩියා එකක් දෙන්නේ නිකන් ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳලා බලුවා. මෙයාගේ ඔය එකයි මෙහෙම මෙතන බ්‍රේක් එකක් වෙලා තියෙනවා. එතකොට මාකට් එක මෙතනට ආයි රියැක්ට් කරලා තියෙනවා. ආයි ඩවුන් එකක් වෙලා තියෙනවා. හරිද? ඉතින් මේ 4 hours chart එකට අනුව තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට මෙතන liquidity මේ හරිය තියෙන 4 hours වල මේ levels break වෙලා නැහැ. මේ levels break වුණොත් අනිවාර්යයෙන් මේ levels break කරගන්න එන්න ඕනේ මාකට් එක. ඊට පස්සේ මේක මෙයා high low එකක් විදියට sorry low high එකක් විදියට මාකට් එක වැඩ කරන්න පටන් ගන්නවා. දැන් මෙයා මේ ඉන්නේ මෙන්න මම ඉස්සරහට අර ඇඳලා පෙන්නන්නේ. මෙතනින් පටන් ගද්දිම මෙතන ඉඳන් මෙතනට මේ levels වල තමයි මාකට් එක wave එකක් තියෙන්නේ. හරි. අපිට ඕන නම් තව දෙයක් කරලා බලන්න පුළුවන්. දැන් මෙතනදී මෙන්න මේ අපිට fixed range volume කියන එක add කරලා බලන්න පුළුවන් මේ levels වලට. හරිද? දැන් අපි ගිහිල්ලා අපේ 15 minutes වල දැම්මට 4 hours වල දැම්මට 15 minutes වල බලමු මොකක්ද එයා කියන්නේ කියලා. මෙන්න මෙහෙම. එතකොට මේ POS එක point of මට එහෙම ලොකු දිග නම් මතක නැහැ point of structure මොකක් එහෙම තියෙන්නේ.
එතකොට දැන් මෙතනදී මෙයා හොඳ සපෝට් එකක් අරන් තිනවා. ඒ කියන්නේ මේ රතු පාට ලයින් එකෙන් තමයි කියන්නේ මේ හරියට තමයි ගොඩක්ම ට්‍රේඩ් වෙලා තියෙන්නේ. හරිද? ඉතින් එතකොට දැන් මේ හරියේදී මෙයා සපෝට් එකක් අරගෙන මෙයා උඩට යන්න හදලා තියෙනවා, බ්‍රේක් වෙලා තිනවා. සාමාන්‍යයෙන් දැන් මේ ටච් ලයින් දෙකක් වැදිලා තියෙනවා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් ප්‍රඩික්ෂන් එකක් දැන් මේ සාමාන්‍යයෙන් මේක ගොඩක් ට්‍රේඩින් ෆ්ලෝ ට්‍රේඩින් කරන අය තමයි යූස් කරන්නේ. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මේ වගේ වෙලාවකදී ඒගොල්ලෝ තවත් කන්ෆර්මේෂන් බලලා කියන්නේ ෆුඩ් chart එහෙම බලලා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඩවුන් එකකට යන්න පුළුවන්. හරිද? එතකොට මාකට් එක මේ ලෙවල්ස් වලට මෙහෙම මෙතනින් මාකට් එක පහළට යන්නත් පුළුවන් මෙහෙම නේ කියන්නේ මෙන්න මෙහෙම ඔහොම ආයි තව ඩවුන් වෙලා මෙහෙම එකපාරට පහළට යන්නත් පුළුවන් මේ ලෝ එක කඩලා මෙතන BOS එකක් හදලා හරිද එහෙම නෑ කියන්නේ කොයිම වෙලාවකවත් ඉතින් හැම වෙලේම කලබල වෙන්න එපා රූල්ස් තියාගන්න දැන් අනිවාර්යයෙන්ම මේ ලෙවල්ස් වලට ටච් කරොත් මම මේ ලෙවල්ස් වල තමයි බලන්නේ එන්ට්‍රි එකක් ගන්න පුළුවන් කන්ෆර්මේෂන් හැදෙනවද කියලා හරිද කොයිම වෙලාවකත් මම මේ අතරමැද ගන්නෑ හරි මම ඒක ඊට පැහැදිලි කරා දැන් අපි කන්ෆර්මේෂන් එකක් ගන්නකොට දැන් මෙතනදී අපි හිතන්නකො දැන් මේ හරි මේ ලෙවල් එකෙන් අපි කන්ෆර්මේෂන් එකක් ගන්නවා කියලා. එතකොට අපි ගන්න දැන් මෙතනදී දැන් මාකට් එක අපි මාකට් එක යන පැත්තටනේ අපි එන්ට්‍රි එක ගන්න ඕනේ. එතකොට මාකට් එක යන පැත්තට එන්ට්‍රි එක ගන්නවා නම් අපි මේකට ෂෝට් එකක් තමයි 15 ටයිම් ෆ්‍රේම් එකේ අපි ගන්න ඕනේ. මාකට් එක දැන් වෙලා තියෙන ෂෝට් එක. හරිද? දැන් මේ ලෙවල්ස් වලින් ෂෝට් එකක් ගත්තොත් දැන් මෙතන තමයි ලික්විඩිටි තියෙන්නේ. එතකොට හිතන්නකො කොච්චර දුරක් කියන්නේ 3.0 කියන්නේ දැන් මේ BTC chart එකනේ. එතකොට BTC chart එකේ සෑහෙන්න දුරක් 3 point කියන්නේ ලොකු ගානක්. ඒ කියන්නේ අපි හිතන්නකො අපි leverage කරා කියලා 20 වලින් නැත්තම් BTC වල දන්නවා මේ පොඩි වැලියු එකක් තමයි හම් වෙන්නේ පොඩි leverage වලින් use කළා. මොකද BTC වල Bitcoin එකේම තියෙනවා sorry Binance එකේම තියෙනවා මේ 150ක් වෙනකම් 150 වෙනකම් leverage කරන්න පුළුවන්. හරිද? එතකොට කවුරු හරි එක්කෙනෙක් දැන් මේකට හිතන්නකො 100 වගේ දාලා එතකොට 300 මෙතන එයාට lost එකක් වදිනවා. හරිද? එතකොට 300 lost එකක් වදින එයා හිතන්නකො එයාගේ wallet එක හොඳයි ඩොලර්ස් අපි 10000ක් විතර තියෙනවා කියලා. එතකොට ඩොලර්ස් 10000ක් තියෙන එක්කෙනෙක් අපි හිතමු එයා 100ට 2 හෝ 100ට 1 රූල් එක use කරනවා කියලා. එයා 100ට 2ක් කිව්වත් එයා සාමාන්‍යයෙන් ඩොලර් 200ක් විතර දාන්න ඕනේ. එතකොට ඩොලර්ස් 200ක් විතර දැම්මොත් මෙයාගේ lost එක වදිනවා සාමාන්‍යයෙන් ඩොලර්ස් 600ක් විතර වදිනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ මුදල් ලක්ෂ 2ක විතර lost එකක් වදිනවා. ඉතින් ඒක ඇත්තටම අපරාධයක්. දැන් මේ levels වලදී ඒ නිසා හොඳම දේ මේ වගේ level එකකට market එක එනකන් ඉඳලා මෙතනින් confirmation එකක් හැදුනොත් BTC වලට short එකක් ගන්න පුළුවන්. මේ levels වලදී දැන් කාට හරි කියන්න පුළුවන් නෑ මෙතනදී ඔව් මෙතනදී මේක short වෙනවා. ඔව් වෙන්න පුළුවන්. හරිද? මේ levels වලින් short වෙන්න බෑ. ප්‍රෙඩික්ෂන් එකක් නෙමේ දෙන්නේ. එතකොට මේ ප්‍රෙඩික්ෂන් එකේදී මේ ලෙවල්ස් වලින් ෂෝට් කරන්න බෑ කියන දෙයක් නැහැ. වෙන්නේ නැහැ කියනද කාටවත් බෑ. ඉතින් එතකොට මේ ලෙවල්ස් වලදී අනිවාර්යෙන්ම ඒක වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි මේක ආයි හෙට නිකන් බලනකොට අපි නිකන් මේ අයිඩියා එකක් තියාගන්න මම මේ නිකන් මේක වෙනස් කරේ. මේ ඉතින් මෙන්න මේ කියන ලෙවල්ස් වලින් ආවොත් අනිවාර්යයෙන්ම ටච් වෙලා අපිට කන්ෆර්මේෂන් එකක් වැදුනොත් ටච් වෙලා බ්‍රේක් කරන්න පුළුවන් මේ මම මේ ඇඳලා තිනවා වගේ බ්‍රේක් කරන්න පුළුවන් නැහැ කියන්න බෑ කාටවත්. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මේ ලෙවල්ස් වලට ආවොත් තමයි අපි එන්ට්‍රි එකක් ගන්න කන්ෆර්මේෂන් හොයන්නේ. සෝරි කියන්නේ ගන්න හොයන්නේ මම. කියන්නේ තව මට කියන්න බෑ අනිත් අය එහෙම නොගෙන ඉඳීද නැද්ද කියන එක. තව කෙනෙක්ට මෙතනින් උනත් ගන්න පුළුවන්. එයාගේ ඇනලයිසින් එකට ඕකේ නා. එයා මෙතන එයා බලන රේන්ජස් වලට තියෙනවා නම් මාකට් එක එයාට ගන්න පුළුවන්. ඒක අප් එකක් හෝ ඩවුන් එකක් ඒවා එයාගේ ලෙවල්ස් වලට එයා දකින්න විදිහට ගන්න පුළුවන්. හැබැයි මම නම් කරන්නේ පුළුවන් තරම් මාකට් එකේ ලෙවල්ස් වලට කියන්නේ අපේ ලෙවල්ස් වලට එනකන් ඉඳලා තමයි
මාකට් එකට එන්ටර් වෙන්නේ. ඉතින් අද දවසේ BTC අප්ඩේට් එක ඕක තමයි. අපි බලමු හෙටත් කොහොමද BTC මාකට් එක මූව් වෙන්නේ කියලා. මම ඉස්සරහා තාම මගේ channel එක අලුත් නිසා මම මේ දවස් ටිකේ කරන්නේ BTC අප්ඩේට්ස් විතරයි. මම ඉස්සරහට Ethereum Solana ගේන්න. මොකද ඒටවත් BTC මත ඩිපෙන්ඩ් වෙන නිසා අපිට මම ඊයේ කිව්වා. කියන්නේ මම ගොඩක් වෙලාවට BTC chart එක ඇනලයිස් කරලා Solana හරි Ethereum හරි එන්ට්‍රි එකක් ගන්න. මොකද ඒක හැම වෙලේම මූව්මන්ට් එක ගන්නවා BTC යන කියන්නේ පැත්ත අනුව එයා මූවමන්ට් ගන්නවා. ඉතින් ඕල් කොයින්ස් ගැන කතා කරමු. ඕගොල්ලන්ට ඕන ඕල් කොයින් එකක් මොකක් හරි දෙනවා. ඕගොල්ලෝ මේ වෙලාවේ මොකක් හරි එන්ට්‍රි එකක් අරන් තියෙන කොයින් එකක් තියෙනවා නම් ඒක ලොස් නම් යන්නේ. ඒක මොන ලෙවල්ස් වලට යයිද? මොන වගේ මාකට් ප්‍රෙඩික්ෂන් එකක් වෙයිද කියලා ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න ඕන නම් දාන්න මට කමෙන්ට් එකක්. මම අනිවාර්යෙන් ඒ සම්බන්ධවත් වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ඔයගලන්ටත් සුබ දවසක්. අපි හෙටත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.